It beats me. It beats me. අපි it beats me භාවිතා කරන්නේ මට මම ඉන්න තත්ත්වයේ තේරුම් ගන්න බැරි නම් එහෙම නැතිනම් මගේ හැසිරීම තේරුම් ගන්න බැරි නම් මට මගේ තත්ත්වයේ තේරුම් ගන්න බැරි නම් එහෙම නැතිනම් වෙන කෙනෙකුගේ තත්ත්වයේ තේරුම් ගන්න බැරි නම් මට මගේ හැසිරීම එහෙම නැතිනම් වෙන කෙනෙක් හැසිරීම තේරුම් ගන්න බැරි නම් අපි it beats me භාවිතා කරනවා. අපි බලමු උදාහරණ කීපයක් අරගෙන අපි හිතමු යම් කිසි කෙනෙක් යාගේ යම් කිසි කෙනෙක් රැකියාවක් කරනවා බොස් කෙනෙක් යටතේ බොස් හරිම රූඩ් ඒ කියන්නේ හරිම තද ගතින් යුක්ත පුද්ගලෙක්. යාට හැම වෙලාවෙම බනින්න පුළුවන්, දොස් පවරන්න පුළුවන්, වැඩ අධිකව දෙන්න පුළුවන්. ඉතින් එතකොට මට තේරුම් ගන්න බෑ ඇයි එයා ඔහුත් එක්ක වැඩ කරන්න කියලා. අපිට මේ ප්‍රකාශය කරන්න අපිට it beats me භාවිතා කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මට තේරෙන්නේ නෑ, මම දන්නේ නෑ, මට තේරුම් ගන්න බෑ ඇයි එයා මේ බොස් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් අපිට it beats me භාවිතා කරන්න පුළුවන්. It beats me why. අපි මෙතෙන්දී අපි ආව ප්‍රශ්නයක් ගොඩනගන්නේ නැහැ. අපි ස්ටේට්මන්ට් එකක් ප්‍රකාශනයක් විතරයි භාවිතා කරන්නේ. It beats me why she නැත්නම් අපිට how කියලා ගන්න පුළුවන්. කොහොමද යා? How she works with her boss. එතනින් බලන්න. It beats me how she works with her boss. මෙතන අදහස් කරන්නේ මට තේරුම් ගන්න බෑ එයාගේ සිටුේෂන් එක එහෙම නැත්නම් එයාගේ ඒ තත්ත්වය මට තේරුම් ගන්න බෑ, කන්ඩිෂන් එක තේරුම් ගන්න බෑ. නමුත් එයා වැඩ කරන්නේ කොහොමද කියලා මේ ප්‍රධානියත් එක්ක. මොකද ඔහු තරහින කෙනෙක්, දොස් පවරන කෙනෙක්, ඒ වගේම වැඩ අධිකව දෙනෙක්. නමුත් එයා වැඩ කරනවා. ඉතින් මට මේක තේරුම් ගන්න බෑ, මට අදාහ ගන්න බෑ. විශේෂයෙන් කිව්වොත් මට අදාහ ගන්න බෑ. මට අදාහ ගන්න බෑ ඇයි ඔහුත් එක්ක වැඩ කරන්නේ කියලා. මෙන්න මෙතෙන්දී අපිට it beats me භාවිතා කරන්න පුළුවන්. සිංහල ගන්නවා මට අදාහ ගන්න බෑ. හොඳ වචනය. It beats me how she works with her boss. මට වටහා ගන්න බෑ, නැත්නම් මට තේරුම් ගන්න බෑ කොහොමද ඇයගේ බොස් එක්ක වැඩ කරන්නේ කියලා. අපි හිතමු සමහරවිට මම දුකෙන් ඉන්නවා. හැබැයි මටම තේරෙන්නේ නෑ ඇයි මම දුකෙන් ඉන්නේ කියලා. මම දුකෙන් ඉන්නවා, මටම තේරුම් ගන්න බෑ ඇයි මම දුකෙන් ඉන්නේ කියලා. ඉතින් මම තව කෙනෙකුට මෙන්න මෙහෙම කියනවා. එතනදිත් අපිට it beats me භාවිතා කරන්න පුළුවන්. it beats me මෙතින් දැන් අපිට භාවිතා කරන්න ඉන්නේ why. මොකද ඇයි මම දුකෙන් ඉන්නේ කියන එකනේ. why am I නෙවෙයි why I am so sad. why I am so sad. it beats me why I am so sad. මට අදාහ ගන්න බෑ, නැත්නම් මට තේරුම් ගන්න බෑ ඇයි මම දුකෙන් ඉන්නේ කියලා. මේ තරම් දුකෙන් ඉන්නේ කියලා. දැන් ඒතර පැහැදිලි it beats me කියන එක භාවිතා කරන්නේ කොහොමද කියලා අපි තව උදාහරණයක් අරගමු. අපි හිතමු යම් කිසි කණ්ඩායමක් හරි පුද්ගලයෙක් හරි සල්ලි හම්බ කරනවා. හැබැයි අපි දන්නේ නැහැ කොහොමද හම්බ කරන්නේ කියලා. එයාලගේ තත්ත්වය තේරුම් ගන්න බෑ. මුකුත් කරන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. නමුත් සල්ලි තියෙනවා. ඒතර අපි මෙන්න මෙහෙම කියනවා. It beats me how they earn money. නැත්නම් එහෙම කියන්න පුළුවන්. It beats me how they are rich. How they are rich කියලා ගන්න පුළුවන්. ඒකත් හරි. How they are rich නැත්නම් it beats me how they earn money. මට අදාහ ගන්න බෑ, නැත්නම් තේරුම් ගන්න බෑ උන් කොහොමද මේ සල්ලි හම්බ කරන්නේ කියලා. ඒතර මේ වගේ කෙනෙක්ගේ සිටුේෂන් එක, කෙනෙක්ගේ තත්ත්වය එහෙම නැත්නම් හැසිරීම තේරුම් ගන්න බැරි නම් අපි it beats me භාවිතා කරනවා. it beats me භාවිතා කරන අපි තව උදාහරණ කීපයක් ගමු. අපි හිතමු මෙහෙම කෙනෙක්ගේ හැසිරීම බොහොම නරකයි. කෙනෙක්ගේ හැසිරීම බොහොම නරකයි. ඉතින් අපිට හැබැයි තේරුම් ගන්න බෑ ඇයි එයා එහෙම හැසිරෙන්නේ කියලා. මෙතෙන්දිත් අපිට පුළුවන් it beats me භාවිතා කරන්න. මේ බලන්න it beats
එක අපි සම්ප කරනවා it beats me how නැත්නම් why she behaves so bad මට අදහ ගන්න බෑ නැත්නම් මට තේරුම් ගන්න බෑ it beats me how she behaves so bad මට තේරුම් ගන්න බැරි දේ තමයි ඇයි ඇය මේ තරම් නරක විදියට හැසිරෙන්නේ කියලා. අපි තව උදාහරණයක් ගමු. මෙන්න මේ විදිහට බලන්න it beats me why she behaves so bad. මට තේරුම් ගන්න බෑ නැත්නම් මට අදහ ගන්න බෑ ඇයි ඇය මේ විදිහට නරක විදිහට හැසිරෙන්නේ කියලා. අපි තව උදාහරණයක් ගමු. කෙනෙක් මට